Father Samantha තුෂාරපියතුමාගේ අසම්මතය නමින් ලයිලන් වෙන් කලාගාරය තුළ අද දිගහැරෙන මේ කලා නිර්මාණ චිත්‍ර පේන්ටිංස් ඒ වගේම ප්‍රතිමා ස්කල්ප්චර්ස් සියල්ල එතුමා තමන්ගේ අත්දැකීම් එක්ක තමන්ගේ සහජ දක්ෂතාවය හැකියාව දියුණු පමුණු කරගෙන ඒ නිර්මාණ හැටියට එළි දක්වන ප්‍රතිමා සහ පින්තූර මම බොහොම කාලයක ඉඳලා එතුමා බොහොම ළඟින් ආශ්‍රය කරනවා එතුමා පියතුමෙක් හැටියට වගේම මම දකිනවා මේ කලා නිර්මාණ බිහි කරන සුවිශේෂිත ගණයේ කලාකරුවෙක් හැටියට ඔහුගේ මනස තුළ තියෙන සංවේදීතාවය. ඒ නිසා ලිංගතුකමින් බොහොම හිතෛෂීවන්තකමින් එකිනෙකා කෙරෙහි ප්‍රියෑසින් දකිමින් පියතුමාට පුළුවන්කම ලැබිලා තියෙනවා ජාති ආගම් ભેදයකින් තොරව හැමෝම ඇසුරු කරන්න. අන්නේ ගුණාංගය එතුමාගේ ජීවිතය තුළ මම දැක්කා. ඒ නිසා ඒ ඇතිවෙච්ච හිතෛෂීවන්තකමත් එක්ක තමයි එතුමා මට අද මේ ප්‍රදර්ශනයට ආරාධනා කරන්නේ. මම කල්පනා කළා එතුමා තුළ තිබිච්ච උදාාරතර ගුණාංගයට කෘතවේදීත්වය පළ කිරීමක් හැටියට මිනිස්සුන්ට කොහොම හරි එන්න ඕන කියලා. අද ආපුවම දැක්කේ එතුමා කොයිතරම් දක්ෂයෙක්ද කොයිතරම් නිර්මාණශීලී ගුණයෙන් යුතු පුජ්‍යලෙද කියලා. ඒ නිර්මාණශීලී ගුණයෙන් යුතු මානව හිතවාදී පුජ්‍යලෙක් හැටියට මම සමන්ත තුෂාරපියතුමා හඳුන්වනවා. එතුමාගේ මේ සියලුම නිර්මාණ අග්‍රගණයේ නිර්මාණ හැටියට අගය කරන අතර එතුමාට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.